අයිබෝන් හැමෝටම CCNA 200යි 300ක අලුත්ම වීඩියෝ සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයා IT ඉන්ඩස්ට්‍රි එකේ වෘත්තිකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් නෙට්වර්කින් හෙවත් ජාලකරණය ගැන ඉගෙන ගන්න තියෙන හොඳම පිළිගැනීමක් තියෙන සාතිකයක් තමයි Cisco සමාගෙන් ඔයාලට පිරිනමන CCNA සාතිකය. Cisco Certified Network Associate. මේ වීඩියෝ සීරීස් එකේ අපි මුලින් ඉඳලම සරලව CCNA විෂය නිර්දේශය ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට මේ පේන විතර මේ cisco.com සයිට් එක එයාලගේ ඔෆිෂියල් සයිට් එක US base ප්‍රොඩක්ට් එකක්. හරි. එතකොට products and services බැලුවොත් මෙයාලා ගොඩක් wide area එකක මෙයාලගේ products and services පැතිරලා තියෙනවා. networking ගත්තොත් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් පැති ආවරණය වෙලා තියෙනවා එයාලගේ. හරි. ඒ වගේම security පැත්ත collaboration computing මේ වගේ softwares හැම දෙයක්ම ඒගොල්ලෝ කවර් කරලා තියෙනවා. හරි. එතකොට ජාලයක් කියන්නේ මොකක්ද? ඒතර ඇත්තටම network එකක් කියන්නේ අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ course එකේ network ගැන කරන්න. basic වල ඉඳලා advanced වෙනකම්. network එකක් කියන්නේ සරලවම කිව්වොත් devices දෙකක්, ඒ කියන්නේ උපාංග දෙකක් හෝ කීපයක් අතර data හුවමාරු කරගන්න හදන network එකක්, සම්බන්ධතාවයක්. මේ device එකිනෙකට සම්බන්ධ කරලා තියෙන්නේ මේ network එක හරහා. network එකේ cable තියෙන්න පුළුවන්, ඒක wireless වෙන්න පුළුවන්. ඒ network එකේ ඊට පස්සේ network device තියෙන්න පුළුවන්, routers switches කියලා devices තියෙනවා. අපිට ඉස්සර network එකක් කියලා ගත්තම තිබ්බේ PC කීපයක් එකට සම්බන්ධ කරලා. නමුත් මේ වෙනකොට අපේ ෆෝන් එක, ස්මාර්ට් TV, CCTV කැමරා, IoT device මේ වගේ ගොඩක් දේවල් අපේ network එකට සම්බන්ධ කරගන්න පුළුවන්. කම්පියුටර් network එකක මූලික උපාංගය කිව්වොත් end devices තියෙනවා. examples විදිහට PC, laptop, servers, IP phones, cameras මේවා වෙන්න පුළුවන්. intermediate devices මේවා තමයි networking device. මේකෙන් තමයි network එකේ තියෙන data නිවැරදි තැනකට source එකේ ඉඳලා destination එකට transfer කරන්න උදව් වෙන්නේ. examples විදිහට switches තියෙනවා, routers තියෙනවා, firewalls තියෙනවා. ඊළඟට media. මේවා තමයි මේ networking devices. phones, IP phones වෙන්න පුළුවන්, PC, laptop වෙන්න පුළුවන්, servers වෙන්න පුළුවන්. මේවා එකිනෙකට සම්බන්ධ කරන්නේ මේ media එකෙන්. media එකෙත් categories දෙකකට ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන්. guided media, unguided media කියලා. guided media ගත්තොත් basically මේවා wires. copper cable වෙන්න පුළුවන්, fiber optics වෙන්න පුළුවන්. අපි මේවා ගැන ගොඩක් ලොකුවට කතා කරනවා ඉස්සරහා වීඩියෝ වලින්. ඒ හින්දා ඒක ගැන දැනට ලොකුවට කතා කරන්න යන්නේ. ඊට පස්සේ unguided media තියෙනවා. unguided media කියන්නේ wireless. හරි. එතකොට අපි දැනට බලමු මොකද්ද මේ router එකක් සහ switch එකක් අතර තියෙන වෙනස. බැලුවොත් ස්විච් එකක් කියන්නේ එකම network එකක් ඇතුළේ. ඒ කියන්නේ LAN එකක් ඇතුළේ තියෙන devices එකට සම්බන්ධ කරගන්න use කරන device එක. අපි මෙයාලගේ බලමු networking කියන මේකට ගිහිල්ලා access networking switches වලට ගිහිල්ලා බලමු මොනවද පෙන්වන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් එතන මොකද්ද සාමාන්‍ය මේ switch එක කියන්නේ කියලා. මේ තියෙන මේ switches. එයාලගේ එක models තියෙනවා switches වල. හරි. මේ තියෙන switches. මේ ස්විච් එකක් ගත්තොත් මේ උඩ තියෙන ස්විච් එකේ මේ ports කියලා තමයි මේවට කියන්නේ. මේවට අපේ device connect කරගන්න පුළුවන්, servers connect කරගන්න පුළුවන්. මේ ports. සාමාන්‍යයෙන් මේ ස්විච් එක ගත්තොත් 16 port, 24 port, 48 port ඒ වගේ capacity එකකින් අපිට අවශ්‍ය විදිහට තෝරලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලමු router එකක් කියන්නේ මොකටද කියලා. router එකක් කියන්නේ වෙනස් මේ LAN දෙකක් කියලා හිතන්නකො. LAN දෙකක් අතර separate LAN දෙකක් අතර data හුවමාරු කරගන්න හදන network එකක්. දැන් අපි මෙයාලගේ site එකෙම ගිහිල්ලා බැලුවොත් router එකක් මොන වගේද කියලා සාමාන්‍යයෙන් switch එකක් වගේම තමයි, ලොකු වෙනසක් නැහැ පෙනුමෙන්. එතකොට ඒ උනට ඒකේ function එක වෙනස්. router එකක් basically use කරන්නේ separate network දෙකක් අතර data හුවමාරු කරගන්න තමයි router එකක් use කරන්නේ. දැන් මේක ළඟේ ගත්තොත් ඒකෙත් එක එක router categories තියෙනවා. branch වලට design කරපු ඒවා තියෙනවා.
කැම්පස් නෙට්වර්ක් වලට හදපු ඒවා තියෙනවා, data centers වලට හදපු ඒවා තියෙනවා, industrial environment එකට use කරන හදපු routers තියෙනවා, service provider level එකට යනකොට තියෙන routers වෙනවා එකක්. ඒවා ටිකක් high end devices. small business එකක් තියෙනවා නම් ඒවට use කරන්න පුළුවන් වෙනම series තියෙනවා. remote work කරන්න virtual routers, මේ ගොඩක් දේවල් තියෙනවා. හරි. අපි ඉස්සරහදී මේවා ගැන ලොකුවට ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. CCNA ඇයි ඔයාට වැදගත් වෙන්නේ? ඔයා software engineer කෙනෙක් වුණත්, cyber security specialist කෙනෙක් වුණත් මේ network concept වල basics දැනගෙන තියෙන එක ගොඩක් අත්‍යවශ්‍යයි වගේම වැදගත් ඔයාගේ career එකේ හොඳට කරගෙන යන්න. මේ CCNA certificate එකෙන් ලැබෙන දැනුම ඔයාගේ ඕනම රැකියාවට, IT ශාස්ත්‍රයේ ඕනම රැකියාවට හොඳ ෆවුන්ඩේෂන් එකක් දාන්න පුළුවන් කියලා මම හිතනවා. හරි. එතකොට අද තව දෙයක් කියන්න තියෙනවා. මේ Cisco ලගේ සයිට් එක මේක. හැබැයි එයාලට උගන්වන්න වෙනම සයිට් එකක් හදලා තියෙනවා, netacad කියලා. netacad.com මේ තියෙන. ඒකේ මම දැනට ඕපන් කරගෙන ඉන්නවා මේ CCNA certificate එකේ first module එක, introduction to networks. ඒක ඇතුළේ lesson තියෙනවා 15ක් 16ක් වගේ තියෙනවා. ඊට අමතරව මේ වගේම lesson set එකක් තියෙනවා second module එක, switching routing and wireless essentials. ඒකෙත් මේ වගේම lesson set එකක් තියෙනවා. ඊට පස්සේ third module එක තියෙන්නේ enterprise network security කියලා එකක් තියෙනවා. ඒකෙත් මේ වගේම lesson set එකක් තියෙනවා. හරි. එතකොට අද අපි මේ lesson එකෙන් අපි ජාලකරණයේ හෙවත් networking වල මූලික introduction එකක් කරා. ඊළඟ එකෙන් අපි කතා කරමු network topologies කියන්නේ මොනවද කියලා. ඒ කියන්නේ LAN සහ WAN, local area network සහ wide area network. හරි. මේ වීඩියෝ සීරීස් එක දිගටම බලන්න, අපිත් එක්ක join වෙන්න. Thank you.